සුබ දවසක්. ඔන්න අපි අද ගෙනාවා ලක්ෂ 135 ඉනන් නියම ගෙවල් පහක්. AC දාලා මොඩර්න් පැන්ට්‍රි එකක් එක්ක අධිවේගී මාර්ගයටත් කිට්ටුව තියෙන සුපිරිම ගේකුත් මේ අතර තියෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. හොඳම ගෙදර අන්තිමට. ඔයත් නිවසක් හොයන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. මුලින්ම අපි යන්නේ හෝමාගම හල්බරාවට. මේ අලුත්ම නිවස පර්චස් 11මාරක ඉඩමක තමයි පිහිටලා තියෙන්නේ. නිදන කාමර 3ක්, bathrooms 2ක්, විශාල living area එකක් සහ kitchen එකකින් මේ ගෙදර සමන්විතයි. මුළු නිවසම ටයිල් කරලා වටේට තාප්ප දාලා ගේට්ටුවත් සවි කරලා තියෙනවා. නිවස ඇතුළත සිවිලිම් සවි කරලා තියෙන නිසා ලස්සන පෙනුමක් තියෙනවා. සින්නක් කරොප්පු තියෙන නිසා කිසිම ගැටලුවක් නැතුව බැංක් ලෝන් ගන්නත් පුරුවන්. හල්බරාව හෝමාගම බස් පාරට මීටර් 100යි වගේ දුරක් තියෙනවා. හෝමාගම නගරයට කිලෝමීටර් 9යි. මේ ගෙදර වටිනාකම ලක්ෂ 135යි. ඊළඟට අපි යන්නේ මාලබේවල තියෙන රූෆ්ටොප් එකක් එක්ක කාර් 3ක් පාක් කරන්න පුළුවන් ටිකක් ලක්ෂරි ගෙදරකට. දැන් අපි බලමු මාලබේ නගරයට කිට්ටුව පිහිටලා තියෙන මේ අලුත්ම බොක්ස් ටයිප් මොඩර්න් ලක්ෂරි දෙමහල් නිවස. මේක පර්චස් 7මාරක ඉඩමක හදලා තියෙන ස්ක්වයර් ෆුට් 2750ක ලොකු ගෙයක්. බෙඩ්රූම්ස් 4ක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකට හොට් වෝටර් ඇටැච්ඩ් බාත්රූම් එකත් එක්කම තව බාත්රූම්ස් 3ක් තියෙනවා. ෆුල් පැන්ට්‍රි එක, ඩයිනින් ඒරියා, ලිවිං ඒරියා, ටීවී ලොබි එක, බැල්කනි රූෆ්ටොප් එක මේ හැමදේම තියෙන නිසා ඔයාට හරිම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. කාපෝච් එකක් තියෙන නිසා වාහන 3ක් නවත්තන්න පුළුවන්. ගාඩන් එකක්, රෝලර් ගේට් එකත් එක්ක ක්ලියර් ඩීඩ් ඔප්පු තියෙන මේ ගෙදරට 20 ඇක්සස් රෝඩ් එකක් තියෙනවා. මේ ගේ තියෙන්නේ 177 බස් රෝඩ් එකට මීටර් 600යි, 190, 170, 336, 993 බස් රෝඩ් වලට මීටර් 700යි. SLIT කැම්පස් එකට කිලෝමීටර් 2.5යි, හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් 3යි. මාලබේ නගරයට කිලෝමීටර් 1.5යි. මේ වගේ පහසුකම් ගොඩක් එක්ක මේ නිවස ඔයාගේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරනවා. ඊළඟට අපි යන්නේ පෙළවත්තේ අකුරගොඩ වැව පාරේ තියෙන ලස්සන ගෙයක් බලන්න. දැන් අපි බලමු අද වීඩියෝ එකේ තියෙන ලස්සනම ගෙදර. මේකේ පහසුකම් ටික දැක්කම ඔයාට පිස්සු හැදෙයි. මම ගාන කියන්න කලින් වීඩියෝ එක පෝස් කරලා පහලින් කමෙන්ට් කරන්න මේක කීයක් වටිනවා ඇතිද කියලා. මේ තමයි පෙළවත්තේ අකුරගොඩ ලේක් පාරේ තියෙන අලුත්ම ලක්ෂරි තිමහල් නිවස. මේක පර්චස් 6මාරක ඉඩමක වර්ගාඩි 4100ක විශාල නිවසක්. කාමර 5ක්, hot water system සහිත bathrooms 4ක් සහ servant toilet එකක් වගේම bathroom එකක් මේ ගෙදරට ඇතුළත්. ජනෙල් සහ දොරවල් ඔක්කොම wood සහ ඇලුමිනියම් වලින් හදලා තියෙනවා. වාහන දෙකක් නවත්තන්න car parking පහසුකම් තියෙනවා. ගෙදර හැම තැනටම AC සවි කරලා තියෙනවා. modern pantry cupboard එක, cooker hood එක සහ hob එකක් එනවා. මේ වගේ පහසුකම් එක්ක බැංකු ලෝන් පහසුකම් ගන්නත් පුරුවන් clear deeds තියෙන නිසා. මේ ගෙදරට තියෙන පාර අඩි 20ක් පළලයි. මේ ගෙදරට ඊටාම කිට්ටුවෙන් Kiehl's, Cargill's, Food City, Hospital, Pharmacy, government සහ private schools, supermarket, fuel station වගේ ඔයාට අවශ්‍ය හැම පහසුකම්ම තියෙනවා. ඒ වගේම අතුරුගිරිය, කඩුවෙල, කොට්ටාව highway entrance වලට විනාඩි 5ත් 10ත් අතර වෙලාවකට යන්න පුරුවන්. මේ සියලුම පහසුකම් එක්ක මේ ලක්ෂරි ගෙදරක වටිනාකම ලක්ෂ 700 පමණයි. ඊළඟට අපි යන්නේ පිළියන්දල පැත්තට. දැන් අපි බලමු පිළියන්දලෙන් ඔබට ලැබෙන තවත් වටිනා අවස්ථාවක්. පිළියන්දල නගරයට කිලෝමීටර් 2.5ක් වගේ ළඟින් මිරිස්වත්ත හන්දිය ආසන්නයේ ගෝනමඩත්ත පාරේ තමයි මේ අලුතින්ම හදපු තනි මහල් නිවස පිහිටලා තියෙන්නේ. මේක පර්චස් 10ක ඉඩමක හදලා තියෙන නිවසක්. නගරයට කිට්ටුව පර්චස් 10ක් ලැබෙන එක අනාගතයට හොඳ ආයෝජනයක්. විශාල බෙඩ්රූම්ස් 3ක්, බාත්රූම්ස් 2ක්, කිචන් එකක්, ලිවිං ඒරියා එකක් මේ නිවසේ තියෙනවා. සම්පූර්ණයෙන්ම ටයිල් කරලා ෆිනිෂිං රූෆ් දාලා රෝලර් ඩෝර් සවි කරලා තියෙන නිසා අමතර වියදමක් නැතුව පදිංචි වෙන්න පුළුවන්. සර්වන් බාත්රූම් එකකුත් තියෙනවා. වාහන නවත්තන්නත් ප්‍රමාණවත් ඉඩකඩ තියෙනවා. අඩි 20ක පාරක් තියෙනවා. ඒ වගේම මේ නිවස වටා ඇවිද්දන්න පුළුවන් විදියට හදලා තියෙන නිසා හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. මේ වටිනා නිවස ඔයාට ලක්ෂ 260කට ගන්න පුළුවන්. බැංකු ලෝන් පහසුකම් ලබා ගන්නත් පුළුවන්. ඊළඟට අපි යන්නේ කොටිකාවත්ත නාගහවත්තවල තියෙන modern 2 unit house එකක් බලන්න. දැන් අපි බලමු අද අපේ ලයිස්තුවේ තියෙන තවත් වටිනා නිවසක්. මේ තියෙන්නේ කොටිකාවත්ත නාගහවත්ත පිහිටලා තියෙන modern 2 unit house එකක්. කොටිකාවත්ත ජංක්ෂන් එකට මීටර් 700යි, අවිස්සාවෙල්ල පාරට මීටර් 500යි කියන්නේ ප්‍රධාන මාර්ගවලට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් නිසා දිනපතා වැඩවලට ගොඩක් පහසුයි. පර්චස් 10ක ඉඩමක වර්ගාඩි 2400ක විශාල නිවසක්. මේකේ බෙඩ්රූම්ස් 4කුයි, බාත්රූම්ස් 3කුයි තියෙනවා. විශේෂයෙන්ම මේක 2 separate units විදියට හදලා තියෙන නිසා එක කොටසක් කුලියට
දීලා ආදායමක් උපයන්න පුළුවන්. ඒ වගේම වාහන නවත්තන්න ඉඩකඩ වගේම රූෆ්ටොප් එකක් තියෙනවා. ගන්දුර ප්‍රශ්න නැති ප්‍රදේශයක පිහිටලා තියෙන නිසා අනාගතයට ඊටාම හොඳ ආයෝජනයක්. මේ ගේ මිල ලක්ෂ 300 පමසයි. ඉතින් යාළුවනේ අද අපි ගෙනාපු ගෙවල් ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝටම රිප්ලයි කරනවා. තවත් මේ වගේ වටින වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක like කරලා ගෙවල් හොයන යාළුවන්ටත් share කරන්න. ආයෙත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.